ආයුබෝවන් බණ්ඩාර වෙල. අපි අද ආවා සීතල බණ්ඩාර වෙලට උණුසුම් ආදර කතාවක් අහගෙන. මේ ආදර කතාව ටිකක් වෙනස් ආදර කතාවක්. හැමදාම දකින්න විඳින ආදරයට වඩා අපේ ආදරණීය තාත්තා ගැන අපිට දැනෙන අපට හැඟෙන දේවල්. බණ්ඩාර වෙලේ ඉන්න කට්ටිය තමන්ගේ තාත්තා ගැන මොනවා කියයිද? කවදාවත් තමන්ගේ තාත්තට කියන්න උත්සාහ කරපු නැති මේ ලස්සන ආදර කතාව මොනතරම් ලස්සනයිද කියලා බලන්න. ඔයාලට සිද්ධ වෙනවා මාත් එක්ක මේ ගමන යන්න. මම දුල්මිනි සංජානා. ඔයාගේ තාත්තගේ නම මොකක්ද? මගේ අපච්චිගේ නම සුගතවංශ ලියනාරච්චි. ආදරණීය දුවෙක්. මම සම්පත් ලක්රුවන් අබේසිංහ. තාත්තගෙන් හම්බුනේ සර්නේම් එක විතරයිද? නෑ. එයාගේ ගතගුණ එයාගේ ගන්න ගොඩක් දේවල් තියෙනවා ඉතින්. එයා අපිට කියලා දීලා තියෙන දේවල් සමාජයේ ඉන්න විදිය ගැන ගුරුවරයෙක් වශයෙන් උසස් පෙළ අවුරුදු 31ක් A level සබ්ජෙක්ට් දෙකක් උගන්වලා තියෙන මගින් ඉගෙන ගත්ත විශාල දූ දරුවෝ ප්‍රමාණයක් ඉන්නවා. එයාගේ ආදරේ තාත්තගේ නම ජානක් කොඩිකාඩ. අම්මෝ ගොඩක් දේවල් ලැබිලා තියෙන ඉතින් කියන්න බැරි තරම් තාත්තයි ඉතින් හැංගිච්ච ලොකු ආදරයක් හම්බෙනවා. ඉතින් ඒක වචන වලට හරවන්න ඉතින් ගොඩක් අමාරුයි ඉතින්. තාත්තා ඔයාට කතා කරන්න කොහොමද ආදරයට? චෙල්ලම් කියලා. තාත්තා සැරයිද? හොඳට හොඳයි නරකට නරකයි. වැරදි කරාට පස්සේ දඬුවම් කරලා තියෙනවනේ. ඒ වගේ වෙලාවට තාත්තත් එක්ක කොච්චර කේන්ති ගිහලා තියෙනවද? කතා කරන්නේ නැහැ කියලා හිතන තරමට කේන්තිහින් තියෙනවා. ටිකක් කේන්ති යනවා. එහෙම කතා කරන්නේ නැහැ කියලා හිතලා ආයෙ කතා කරන්න කොච්චර වෙලා යනවද? දවල්ට මොනහරි ප්‍රශ්නයක් වුණා නම් රැට කන්නේ යද්දි වගේ කතා කරනවා. ඒ වෙලෙම ඉතින් ටික වෙලාවකින් ඉතින් කතා කරනවා. ඒ කියන්නේ තරහා හිතේ තියාගෙන ඉන්නේ නැහැ. නෑ. ඔයාලව මේ ගානට උස්මහත් කරන්න ගොඩක් මහන්සි වෙන්නේ නැතිනේ. පොඩි කාලේ ඉඳලා ඉතින් අපි හැදුවා හැමදේම කරන්නේ. කිසි අඩුවක් කරේ නැහැ. සියඩුවක් කරේ නැහැ. ඕන බෑ අභියෝගයක් බාර ගන්න පුළුවන් කෙනෙක්. ඔව්. ඒ මට්ටමට හැදුවේ කවුද එතකොට? මමනේ. අම්මත් එක්ක වීඩියෝ කරන ඔයාට තාත්තා ගැන හිතන දේ කෙටියෙන් ඇහුවොත් මං අප්පච්චිට ගොඩක් ආදරේ. මගේ අපච්චි කවදාවත් උඹ කියලාවත් කතා කරලා නැහැ මගේ ජීවිතේ. මගේ අපච්චි. අපේ තාත්තට වඩා ටිකක් වෙනස් තාත්තා කෙනෙක්. ඒ ආදරේ දැන් එක දවසක් කියලා නෑ. ඒ හැමදාම මම මොනවාද ඉල්ලන්නේ ඇත්තටම ඒ දේ ඉතින් තියෙනවද නැද්ද කියලාත් අපි අහන්නේ නෑනේ. හැබැයි ඒ දේ ගෙනල්ලා දෙනවා. අපි කොහේ හරි යන්න ඕනි කියපු ගමන් යනවා. අර දැන් අම්මා නම් ඇත්තටම තුරු කරගෙන හරි ඉන්නවනේ. තාත්තා එහෙම නෑ. ඉනවට ලොකුවටම එයා ගොඩක් ආදරේ කියලා ඉතින් ඇත්තටම ගොඩක් ආදරේ. ඊයත් තේරෙනවා ඒක අපිට. ඔයා ඔයාගේ තාත්තට මූණ බලාගෙන ආදරේ කියලා තියෙනවා. නෑ. එකම එකපාරක් මේ මගේ වෙඩින් එක දවස්. හරි ඉතින් ආදරේ එහෙම කියලා කියන්නේ නෑනේ ඉතින් තාත්තට. කියන්නේ ඉතින් අර ඩිරෙක්ට් කියන්නේ නෑනේ. ඔව්. ඔයාගේ තාත්තා ඔයාව මේ මට්ටමට උස්මහත් කරන්න උස් කෙසේ වෙතත් මහත් කරන්න එයා ඒ වෙන මහන්සි ඔයා දකින්න නැතිනේ. ඒ වේදනාව කවදාවත් ඔයාලට කියන්න නැතුව ඇති. ඒ මහන්සිය දැක්කට පස්සේ ඔයාලට මොකද හිතෙන්නේ? මම එයාගේ රැට තිල් ගානවා. එයාට අමාරු නම් වැඩ කලින් දවසට තාත්තගේ ආදරේ ඔයාට දැනලා තියෙන්නේ කොහොමද? මන් දන්නේ මට හැමදේම ඒක. මෙහිමයි කියලා මට වචනෙන් විස්තර කරලා කියන්න බැරි තරම්. ඒ වචන ටික ඇහෙද්දි මොකද හිතුනේ? මට මාර ආඩම්බරයි. ඉතින් කියන්නේ මගේ දරුවා මං ගැන කියන්නේ ඒක තමයි ඇත්ත. ඒ දෙන්නත් එක්ක ඉන්නවා තමයි ලොකුම දේ. ගොඩක් ළමයට ඒ අත්දැකීම් නෑ ඇත්ත කතාව. තාත්තගේ අම්මගේ තෙල් ටිකක්වත් ගන්න මං හිතන්නේ නෑ chance එකක් තියෙනවා කියලා. ඒවට දවසක කටියට පස්තවෙන්නත් එනවා. සතුට තියෙන්නේ අපි මිලදී ගන්න දෙයක නෙමෙයි. සතුට තියෙන්නේ අපි ළඟ. සමහර වෙලාවට ඉග්නෝ කරන අවස්ථා තියෙනවා. සමහර විට ඔයායි ඉග්නෝ කරන කෝල් එක ඔයාට එන අන්තිම කෝල් එක උනොත් ඔයා මොකද කරන්නේ? මම ජීවිත කාලෙම මැරෙනකම්ම පස්සේ. අපි අද ඉඳලා හිතමු ඒ කෝල් එක කවදාවත් ඉග්නෝ කරන්නේ නැතුව ඉන්න. දවස් 30 රාලහම කියලා අහලා ගෙදර ආවට පස්සේ අප්පච්චි කියන වචන ඇහෙනකොට මොන වගේද දැනෙන්නේ? මාර සතුටක්. කවදා හරි ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් හරි හස්බන්ඩ් හරි තාත්තව බලන්න යන්න එපා කියලා කිව්වොත් ඔයා නොගිහින් ඉන්නවද? හොරාට හරි යනවද? අම්මෝ නෑ යනවා. එහෙම එක්කෙනෙක් එපාත් එක්ක. එහෙම ස්වාමියෙක් ඔයා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. තාත්තට මම වගේම ආදරය කරන එක්කෙනෙක්ව තමයි හැමදාම හෙව්වේ. කකුල් දෙකේ තෙල් ටිකක් ගහන්න දප්පච්චි කියලා හෙව්වොත් එහෙම එයා කැමති නෑ ඒකට. අර එයා කැමති නෑ එයා මහන්සි වෙනවා එයා දුක් විඳිනවා කියලා අපිට පෙන්වන්න. ඒක මාර විදිහට දැනෙනවා. එයා දන්නවා මම මේ පාරේ පැය 12ක් හිටගෙන ඉන්නවා. මේ ජොබ් එක හරි අමාරුයි කියලා දන්නා. එයාලා මගේ ගහනවා අපච්චි තෙල් ටිකක් ගන්නද මං කියන්නේ තවම මට මගේ ශක්තිය තියෙනවා. තාත්තලා කොහොමත් හරි ආඩම්බරකාරයි. තාත්තත් එක්ක කවදා හරි විඳින්න ආසම අත්දැකීමක් තියෙනවා නම් ඒ මොකද්ද? කොහේ හරි ලොන්ග් ට්‍රැවල් එකක් බයික් එකේ වගේ දෙරත් එක්ක යන්න ආසයි. තාත්තට මොකද හිතෙන්නේ දැන්? ගොඩක් ආඩම්බරයි. වැඳලා තුරු කරගන්න ආසයි. බයික් එකේ දුර ගමනක් යන්න. තාත්තත් එක්ක තනියෙන් නිකන් ෆ්‍රීඩම්. වයි තාත්තා විතරයි. ඔව්. අඩත් වඩා දෙගුණයක් තුන්ගුණයක් ඒගොල්ලෝ ලස්සනට ඉන්න ඕන. ඒකම ආසාවයි බලාපොරොත්තු. පුතුන්ගේ හදවත්වල තියෙනවා ඒ අම්මට පෙන්නන ආදරයට වඩා ලොකු ගැඹුරු ආදරයක්. ඔයාගේ හැඟීම් වල විතරක් තිබුණු වචන වලට පෙරලපු නැති කතාවක් ඔයාගේ තාත්තා වෙනුවෙන් කියන්න පුළුවන්. අප්පච්චි මං වල ගොඩක් ආදරේ.
ඇත්තේ මං ඔයාලට මැරෙනකන් ආදරේ. අප්පච්චි ඔයා තමයි මගේ මුළු ජීවිතේම. මං ඔයාට ගොඩාක් ආදරේ. චර මොන දේ වුණත් මම ඉන්නවා කිසිම දවසක ඔයාට වැටෙන්න දෙන්නේ නැහැ. ඒක අපි දෙන්නගේ බොන්ඩ් එක පොඩි වුණාට ඒක මගේ ඇතුලේ මාර විදිහට තියෙනවා. මං හිතන්නේ නැතුව සමහර දේවල් කියලා ඇති. ඉතින් ඒ දේවල් වලට සමා වෙන්න ඇත්තටම හැබැයි හැමෝටම වඩා වාට ගොඩාක් ආදරේ. අයියගේ තාත්තා ගැන මොකක්ද හිතේ? මම බොහොම පොඩි වචන ටිකක් ලියලා තිබ්බ කාලයකට කලින් මට තාත්තා කියන්නේ කියවන්න කියලා අතට ගනිකෝ තේරෙන්නේ නැති නිසා පැත්තකින් තියකෝ තාමත් කියව ගන්න බැරි වෙච්ච පොතක්. ඒක මම පෙන්න ගන්න හැබැයි මං ඔයාට ගොඩක් ආදරේ. අද වෙනතුරු මේ ආදරය කරනවා. නමුත් මේ වචනයක් කියනකොට මට තවත් ආදරය හිතෙනවා යාළුවා. டடா உங்களோட நான் சிரிச்சு பேசிக்கொண்டு கட்டி பிடிச்சி கொண்டு இருக்க உண்மை ஆசை. அதே மாதிரி உங்களோடயே கூட நேரம் டைம் ஸ்பெண்ட் பண்ண எனக்கு இன்னொரு விருப்பம் பண்ணிக்குது. உங்களுக்கு நான் கூட இறக்கம். ඒ වගේම අපි ශකීලගේ තාත්තගෙන් ඉල්ලනවා ඔයාගේ පුතාව ලස්සන බයික් එකක ලස්සන පැත්තක දුර ගමනක් එක්කන් ගිහලා දෙන්නත් එක්ක වඩ එකක් කාලා ප්ලේන් ටිකක් බීලා එන්න කියලා. මම ඇත්තට දුර ගමන් යන්න හරි ආසයි. මං ගීලම දිනවා. අද හිට වුණොත් කමන්නේ මං එයාකගෙන යනවා. පියවරුන් සමරන්නේ ඇයි එක දවසක් මුළු අවුරුද්දම පුළුවන් කියලා. හැබැයි අවුරුද්දම එක විදිහට සමරන එකේ වෙනසක් දැනෙන්නත් දවසක් තියෙන්න ඕනනේ. ඉතින් අපි කැෆේ පිකාචු බයි නිෂි කියන ආයතනයෙන් පොඩි ගිෆ්ට් එකකුත් අරගෙන තමයි ආවේ. අපි පුතාට කිව්මු මේ ගිෆ්ට් එක දෙන්න කියලා. ඇත්තටම ළමයිට මම ගොඩක් ආදරේ. අපි කවදාවත් නැති වෙනවා අපි. ඒ දේ ළමයි ඉදිරියට මේ කියන්නේ අනාගතයේදී ඒගොල්ලෝ තමයි දෙන්න ඕනේ. මේ වගේ අවස්ථාවකදී මෙතන මේ ගෙදරට ඇවිල්ලා මගෙත් එක්ක කතා කරපු එක මට ගොඩක් සතුටු වෙනවා. හිතට ආඩම්බරයි. තාත්තා කියන්නේ නාමපදයක් නෙමෙයි. කවදාවත් අවසන් වෙන්නේ නැති ක්‍රියාපදයක්.